සුබම සුබ දවසක් යාළුවනේ. මෙන්න ඔයාලට සුපිරි වීඩියෝ එකක් අදත් ගෙනවා. ඔයාගේ WhatsApp එකට ඔයාගේ යාළුවෙක් මෙසේජ් එකක් එවලා ඒක ඔයා බලන්න කලින් ඩිලීට් කරොත් කොහොමද මේ මෙසේජ් එක බලන්නේ? මම මීට කලිනුත් මේ වගේ වීඩියෝ එකක් කරා. සමහර ෆෝන් වලට මේ ඇප් එක වැඩ කරන්නේ නැහැ කියලා මට කියලා තිබ්බා. ඉතින් ඒකට විකල්පයක් විදිහට මෙන්න තවත් සුපිරිම ඇප් එකක් ගෙනවා යාළුවනේ. එහෙනම් බලමු අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් කොහොමද මේ සෙටින්ග්ස් ටික හදාගන්නේ මේ ඇප් එක ක්ලියර් කරගන්නේ කියලා යාළුවනේ. එහෙනම් මගේ channel එක තවමත් ඔයා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් channel එක අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න අවතක් කරන්න නැතව මගේ යාළුවනේ. එහෙනම් අපි යමු යාළුවනේ වීඩියෝ එකට වැඩි කතා නැතුව. මුලින්ම යන්නේ Play Store එකට යන්න. මෙන්න මේ Play Store එකට ගිහින් Play Store එකේ type කරන්න WhatsApp message recovery app කියලා. මෙන්න මේ විදිහට පෙන්නනවා මේ රතු පාට app එක. මෙන්න මේ app එක install කරගන්න යාළුවනේ. මම install කරගෙන තියෙන්නේ. මේ app එක open කරගන්න. හරිම පහසුයි, කිසිම මූලික දැනුමක් ඕනේ නැහැ යාළුවනේ. මෙන්න මේ විදිහට open කරගත්තාම මෙන්න මේ විදිහේ interface එකක් එනවා. මෙන්න මේ ඊතලෙන් පෙන්නලා තියෙන තැන click කරන්න යාළුවනේ. right click කරාම මෙන්න මේ විදිහේ interface එකක් පෙන්නනවා. මෙන්න මේ හරියේ click එකක් දෙන්න යාළුවනේ. language එක තෝරලා english කියලා දෙන්න. right english මෙන්න මේ හරිය WhatsApp කියන තැන ටික් මාක් එකක් දෙන්න. මේක WhatsApp වලට විතර නෙමෙයි යාළුවනේ. මේකේ තියෙන අපිට අවශ්‍ය ඕනම ඇප් එකකට දෙන්න පුළුවන් මේ recovery එක. right මම WhatsApp එක විතරයි මේ වෙලාවේ දෙන්නේ. දැන් මෙන්න මේ දෙකම allow කරන්න ටික් මාක් එක දාලා. හරිම සරලයි යාළුවනේ. allow කරලා මෙන්න මේක නිල් පාට පැත්තට වැටෙන්න දාන්න. right වැටෙන්න දාන්න යාළුවනේ. හරිම පහසුයි, හරිම සරලයි යාළුවනේ. වීඩියෝ එක ස්කිප් නොකර බලන්න පුංචි වෙලාවේ තියෙන. දැන් මෙතන done කරන්න. right එහෙනම් බලමු අපි යාළුවනේ දැන් වීඩියෝ එකේ විදිහටම settings ටික හදාගත්තාම පස්සේ app එක වැඩ කරනවද කියලා බලන්න යාළුවනේ. හරි. මම මගේ අනිත් ෆෝන් එකෙන් මේකට message එකක් දානවා. අපි WhatsApp එක open කරගමු. right මෙන්න මේ විදිහට WhatsApp එක open කරගන්න. මම මගේ අනිත් ෆෝන් එකෙන් මේකට message කීපයක් එවනවා. මෙන්න මේ විදිහ WhatsApp එක මේ ඊතලෙන් පෙන්නන්නේ. මෙන්න බලා ගන්න යාළුවනේ. මම එක message එකක් දැම්මා. තව එකක් නෙවෙයි දෙකක් තුනක් විතර දානවා. ඔන්න ඊළඟ එකක් දැම්ම යාළුවනේ. මම අනිත් ෆෝන් එකෙන් තව message එකක් මේකට දානවා යාළුවනේ. message තුනක් දාලා මම මේ message තුන delete කරනවා. බලාගෙන ඉන්න යාළුවනේ. මෙතන delete වෙනවා. මේ WhatsApp icon එක බලන් ඉන්න. දැන් delete වෙනවා. ඒ delete වුණාන් පස්සේ open කරලා බලමු. right ඔන්න delete වුණා යාළුවනේ. දැන් open කරලා බලමු මොකද්ද මේකේ පෙන්වන්නේ කියලා. right මෙන්න මේ විදිහට delete වෙලා පෙන්වනවා යාළුවනේ. දැන් අපි බලමු අපි settings වලින් හදාගත්ත app එකට ගිහින් මෙන්න මේ message ටික කොහොමද පෙන්වන්නේ කියලා. හරිම පහසුයි යාළුවනේ. මෙන්න my number කියලා save කරන් තියෙනවා. මේන් hi කියලා message තුනක් දාලා තියෙනවා යාළුවනේ. ඔන්න ඕක තමයි message එක recovery වුණා කියලා කියන්නේ. එයා බලන්න කලින් delete කරොත් අපිට මේක බලා ගන්න පුළුවන් ක්‍රමය එක තමයි යාළුවනේ. එහෙනම් යාළුවනේ මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාන්න, comment එකක් දාන්න. මගේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. අපි ඔයාලට සුපිරි වීඩියෝ ටිකක් ඉස්සරහට ගෙනල්ලා දෙනවා. අත ළඟටම ඒ ගෙනල්ලා දෙන වීඩියෝ එක කිසිම මහන්සියක් නොකර බලන්න. අනිවාර්යෙන් channel එක subscribe කරන්න. එහෙනම් යාළුවනේ මගේ වීඩියෝ එක බලුවට thank you.